ඉතින් අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා ඕස්ට්‍රේලියාවට ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එක යටතේ මයිග්‍රේට් වෙන්න බලාගෙන ඉන්න IT ප්‍රොෆෙෂනල්ස්ලාට ස්කිල් ඇසස්මන්ට් එක කරන්න තියෙන ඔතොරිටි එක ගැන. ඉතින් සාමාන්‍යයෙන් IT ඩිග්‍රී එකක් තියෙන IT ප්‍රොෆෙෂනල්ස්ලාට නෝමල් ස්කිල් ඇසස්මන්ට් එක කරන්න පුළුවන් වුණාට IT ඩිග්‍රී එකක් නැති වර්ක් එක්ස්පීරියන්ස් එක තියෙන IT ප්‍රොෆෙෂනල්ස්ලාට වෙනම ස්පෙෂල් ඔප්ෂන් එකක් ලබා දීලා තියෙනවා මේ ACS. ඉතින් ඒ තමයි RPL කියලා කියන්නේ. RPL කියලා කියන්නේ බේසිකලි ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස් එක කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ IT ඩිග්‍රී එකක් නැති වුණාට ඔයාගේ ප්‍රැක්ටිකල් වර්ක් එක්ස්පීරියන්ස් වලින් ඔයාගේ IT knowledge එක ප්‍රූව් කරන්න පුළුවන් මෙතඩ් එකක්. ඉතින් මේකෙදි RPL ඇප්ලයි කරන ඇප්ලිකන්ට්ස්ලාට කියනවා එයාලගේ ඩේලි වර්ක් ලයිෆ් එකේ IT ප්‍රොජෙක්ට්ස් දෙකක් සිලෙක්ට් කරලා ඒකට ඩීටේල් එක්ස්ප්ලනේෂන් එකක් මේ රිපෝට් එකට ඇතුළත් කරන්න කියලා. සාමාන්‍යයෙන් මේ රිපෝට් එකේ ඩිස්ක්‍රයිබ් කරන්න ඕන ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක, ඒ වගේම ඔයාලගේ එතනදී තිබ්බ රෝල් එක, ඔයාලගේ කන්ට්‍රිබියුෂන් එක, එතකොට ඔයාලා යූස් කරපු ටෙක්නොලොජිස්, එතකොට ඔයාලා කොහොමද ආපු චැලෙන්ජස් සෝල්ව් කරේ, ඒ වගේ දේවල් සහ ප්‍රොජෙක්ට් අවුට්කම්ස් වගේ දේවල් ඔයාට බේසිකලි මේ ACS එක යටතේ රිපෝට් කරන්න සිද්ධ වෙනවා. එතකොට ACS එක බලන්නේ ඔයාට ICT කන්සෙප්ට්ස් වල ප්‍රැක්ටිකල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවද කියලා. ඉතින් මේ විදිහටත් ඔයාට IT ඩිග්‍රී එකක් නැති වුණාට ඔයාට RPL මගින් ඔයාට ACS වලින් ස්කිල් ඇසස්මන්ට් එක කරන්න පුළුවන්.